වහන්සේ සිටින්නා වූ දෙවියන් වහන්සේගේ රාජ්‍යය තමයි යේසුස් වහන්සේ කිව්වේ හොයන්න කියලා. ධර්මිෂ්ඨකම කියලා කියන්නේ දැන් දන්නවද දේව රාජ්‍යය කියලා කියන්නේ මොකද්ද කියලා? අපේ මැවුම්කාර වූ දෙවියන් වහන්සේගේ රාජ්‍ය සම්බන්ධ කාරණාවක්. ඒ රාජ්‍ය කොහෙද තියෙන්නේ? ඒ රාජ්‍යයේ රජුරුවන් වන දෙවියන් වහන්සේ මතද යේසුස් වහන්සේ කියලා කියන්නේ කවුද? ඒ රාජ්‍යයේ පිළිවෙල මොකද්ද? ඒ රාජ්‍ය තුල අපිට තියෙන උරුමය මොකද්ද? ඒ රාජ්‍ය තුල අපි ජීවත් වෙන්න ඕනේ කොහොමද? ඒ රාජ්‍ය තුල අපි ජීවත් වෙනකොට ඒ රජුරුව අපිට දෙන්න පොරොන්දු වෙලා තිබෙන වරප්‍රසාද මොනවද? මෙන්න මේ දේවල් අපි සොයන්න කියලා තමයි යේසුස් වහන්සේ කිව්වේ. මට ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඉතුරු එකක් කියනවා ආයි ප්‍රශ්නෙට යන්න. ඒක එක දිගට යන එක. හරිද? ඊළඟට ධර්මිෂ්ඨකම සොයන්න කියලා කිව්වා. මොකද්ද ධර්මිෂ්ඨකම කියන වචනේ තේරුම? දෙවියන් වහන්සේ ඉදිරියේ හරිව සිටීම. දෙවියන් වහන්සේ ඉස්සරහා හරිව